මේ ගීතිකාව රිදුම් දෙන හදවතේ කියන්නේ අපි තව සුළු මොහොතකින් සවන් දෙන්නට යන මෙනෙහි කරන්නට යන මේ ගීතිකාව පාදක වෙලා තිබෙන්නේ ශුද්ධ ලූක්තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා තිබෙන සකේයුස්ගේ කතාන්දරය ඒ සිද්ධිය මුල් කරගෙන සකේයුස් ජීවිතේ මුදල් හදල් වලින් ගොඩාක් දේවල් ලබපු කෙනෙක්. නමුත් ඔහුගේ ජීවිතේ ලොකු අඩුවක් තිබුණා. ඔහු ඇතුළාන්තයෙන් ලොකු දුකකින් හිටියේ. මන්ද ඔහුගේ ඇතුළාන්තයෙන් සැනසීමක් තිබුණේ නැහැ. මොකද ලබපු සල්ලි වලින් ඒ අඩුව පුරවන්නට බැරුව ගියා. ඒ නිසා ඔහු ජේසුස් ස්වාමීන් වහන්සේව සොයනවා. ඔහු ගහකට නගිනවා. ඔහු ස්වාමීන් වහන්සේව දකින්නට ආස වෙනවා. උන්වහන්සේ මේ ගහ ගාවට ඇවිල්ලා කියනවා ඔබගේ ගෙදර මම අද නවාතැන් ගන්නට එනවා කියලා. ඒ අවස්ථාවේදී සකියුස් ගහෙන් බැහැලා ලොකු ප්‍රීතියකින් උන්වහන්සේව පිළිගන්නවා. ඒ පිළිගැනීම තුළ මේ සකියුස්ගේ අර ඇතුළාන්තයේ තිබුණු රිදුම් දෙන හදවතේ තිබු ඒ తත්වය අතුරුදහන් වෙලා ගිහිල්ලා ඔහු ලොකු ප්‍රීතියක් ලබනවා. ඔහු ජීවිතේ ඔහු ස්වාමින් වහන්සේත් සමග ගත කරන්නට ගන්නවා. ඔහු ස්වාමින් වහන්සේ නිසා ලොකු ආලෝකයක් ලබනවා. ලොකු සතුටක් සුවයක් ලබනවා. මේ දේව ධාර්මික පණිවිඩය තමයි මේ ගීතිකාව තුළ කැටි වෙලා තියෙන්නේ. අමිල මේ ගීතය ඔබ ගායනා කරනවා. මා විශ්වාස කරනවා ඔබගේ ගැඹුරු හඬ මේ ගීතයේ ඒ භාවපූර්ණ අර්ථය සම්පූර්ණ කරනවා කියලා. ඔබට මොකද්ද මේ ගීතය ගැන දැනෙන්නේ? ඔබ ගීය ගයන්නේ. ගොඩක් වෙලාවට මේ ගීතය අපේ බොහෝ පිරිස් ගායනා කරනවා. නමුත් ඔබ මේක ගායනා කරද්දී ඔබගේ හදවතට දැනුණද යම් කිසි දෙයක් මේ ගීතයත් එක්ක? ඔය ඇත්තටම මේ ගීතිකාව නෙමේ ඕනම ගීතිකාවක් තනුවක් දාද්දී හෝ වේවා ගායනා කරද්දී හෝ වේවා ඒ වචන ටික මම මගේ කරගන්නවා. මොකද ඒක හුදෙක් සැලසුම් කරලා නම් නෙමෙයි වෙන්නේ. ඒක සමහරලාට තනුවක් නිර්මාණය වෙනකොට උනත් පාරේ යනකොට සමහරලාට එනවා. බයික් එකේ යද්දී එහෙම නැත්නම් කෝච්චියේ යද්දී ඒ වගේ ගීතිකාව ගායනා කරද්දිත් ඒක කොහෙද මම ඉන්නේ කවුද මගේ ඉස්සරහා ඉන්නේ කියන දේ මට වැඩක් නැහැ. මමයි ස්වාමීන් වහන්සේ. ඒක මගේ අත්දැකීමක් කරගන්නවා. ඒක හදවතින්ම ගායනා කරන්න. ඉතින් ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ ගොඩක් වෙලාවට මේ පෞකාර අත්දැකීම්. අපි මිනිස්සු විදියට ගොඩක් සමහරවිට ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා අපිම අපේ ඕනෑකමින් අපේම හදවත රිද්දගෙන ඒ වගේ දුබලකම අපේ මනුස්ස දුබලතාවය නොඑක් වෙලාවට මතුවෙන වෙලාවක ඉතින් ඇත්තටම මේ තනුව වැටුණා කියලා මට හිතන්න පුළුවන්. මොකද මමත් සාමාන්‍ය හුඟක් සංවේදී කෙනෙක්. ඉතින් ජේසුටම ගායනා කරනවා කියලා මේ ජේසුට රිදුම් දෙන හදවත තුල ස්වාමින් වහන්සේ ඉඳලා මාව සුව කරපු අත්දැකීමක් කියන දේ තමයි මෙතනින් ගලාගෙන එන්නේ මේ පාදගේ වචන ටිකට. ඔබගේ වචනෙන් කියන දේවරක් යදුමක් හැටියට මේ ගීතේ පෙරලා අපි දෙවිඳුන්ට ඔප්පු කරමු. අපි අහමු මේ ගීතය. දෙවිඳුන් එක්ක එකතු වෙමු. සුවකලා මගේ ජීවිතේ ජේසුනී ඔබ සුවකලා ජීවිතේ සුවකලා
දැතින් සෙනෙහසේ කුණුසුමින් පිසදමා කඳුලැලී සනසවා පිය පෙමින් පහන් වූ හදවතේ එළිය ඔබ වේ මගේ දෙවි සමිඳුනේ හිතුම් දෙන හදවතේ ලැබුම්ගෙන ඔබ මෙසේ සුව කළා මගේ ජීවිතේ ජේසුනි ඔබ සුව කළා දිරාපත් වී නැති වී යන දිනොසොයා ලොවේ පෙමින් බැඳෙනට ඔබ හා මගේ දිවියම පුරා පහන් වූ හදවතේ එළිය ඔබ වේ මගේ දිවි රිතුම් දෙන හදවතේ ලැබුම්ගෙන ඔබ මෙසේ සුව